අත. අනික් අත. මේක මගේ හිත. හරි. එහෙනම් ඔන්න අද Facebook එකෙන් අපි දෙන්න මාර වැඩිය. හරි. එහෙනම් ගාස හදාවනේ. රයිට් යරගෙන. People
Start berapa nේද? Right Navia. Right Navia. Last හැටේ දශකයේ ගීත එක. Right. හරිද? කොහොමද සින්දුව නේ? Right. Right. Nyamai දාන්න පුළුවන්. Kata
මගේ යාළුවෙක් ඉන්නවා. එන්න පුතේ. වොයිස් එකේ තේරෙනවා මට. මගේ බෑග් එක ස්කේල් එක වොයිස් එක. පුතේ. රෙඩි තමයි යා. ඩබල් රෙඩි. දෙන්න බා. දෙපළටම thank you. පරිසරය ගැන සිද්ධ කළා. පුතේ වාඩි වෙන්න කොහොම කට්ටිය?
ලොකු ටීචර්ගේ නම මොකද්ද? රශ්මි ටීචර් එන්න ඈතට. අපි දෙන්න අත. අනික් අත. මේක මගේ හිත. හරි. එහෙනම් ඔන්න අද Facebook එකේ අපි දෙන්න මාර වැඩිය. හරි. එහෙනම් දාස හදාවනේ. රයිට් යරගිනා. අය කොණ්ඩේ දිගට දාලා අම්මෝ අතත් යතුනා ටීචර්. හරි. එහෙනම් හරි. අය කොණ්ඩේ දිගට දාලා හැම උදේම එනවා. පාට මල් වැටිච්ච सारी अंदिनवा राइट देव लसन दिया टीचर तुम्हारा ගුරුවරු සලකන්න ඕනේ. ගුරුවරු තමයි අපේ දෙවිවරු. ඒ නිසා ගුරුවරු අවදාවට අහගන්න එපා. රයිට්. හරි. ගුරුවරු නිසා තමයි අපි මේ ගෙඩි විදිහට ඉන්නේ. හරි. පුතේ රයිට්. අවසාන එන්නේ ඔඩියන්ස් එක දෙන්නේ. ඔඩි ඩාන්ස් එකක් තාම ඔතන ඉන්න. රයිට්. ආව මෙතන ගන්න. ආවම ගන්න. මම පුටු ඉඳලා සමහරට වාතය අමාරු කරන්නේ. ඔව්. නේද? Kemudian produk yang kemudian rileks ya, right? Right, Denari, dasar. Okay, ready? Putih. मैं सीटने पर से रात से आए लेकिन होते नोट नोट में कौन की थे अभी लास्ट आए रात्रि का हम पे वो नेट कवर दी लास्ट ना रात्रि का हम पे वो लेना आते नहीं मगर अभी बालों अभी राइट ऐसा अभी नहीं कंसेप्ट के बोला विनाश कर लगी ना अभी ऐसा रात्रि के लास्ट देगा अगर तो साउंड स्टाइल का राइट एना लास्ट राइट अवसाने सीटी पर डाल में विद्या गाना रामा विद्या अब वो डांस करना है राइट कब
කවුරු ඉන්නේ අස් කරන්නේ? දාලා නේද ඉන්නේ? මොනවද කියන්නේ? Thank you, Mrs. Chamila. ශ්‍රී මාමයි ශ්‍රී නන්දයි අපේ කොන්සර්ට් එකට ලොකු ආලෝකයක් වුණා. ඉතින් මේ හැම දෙයක්ම කරගන්න ඔයගොල්ලන්ගේ යෝධ හේවණල්ල නැත්තම් අපිට කරගන්න අමාරුයි. ඉතින් සියලුම දෙමව්පියෝ ගොඩක් මහන්සි වුණා, කැප වුණා. නම් වශයෙන් කියන්න බෑ. ඉතින් සියලුම දෙමව්පියෝ අපිට ගොඩාක් උදව් කරා මේ ස්ටේජ් සරසගන්න. ඔයාලගේ සල්ලි මේ අපි වියදම් කරලා මේ උත්සව කරන්නේ ඔයාලගේ සල්ලි තමයි. ඉතින් මේ හැම දෙයකම ගොඩාක් ස්තුතියි. ඒ වගේම මේ අවස්ථාවේ මම විශේෂයෙන් මතක් කරන්න ඕනි අපිට වෙනදට නිවේදන කටයුතු කරන්නේ අපේ සමන්ත දේශප්‍රිය මහතා. අද එතුමාගේ පියාණන් අභාව ප්‍රාර්ථ වෙලා නැත්තම් මේ අවස්ථාවට පැමිණෙනවා. ඉතින් මම හිතනවා මගේ දියණියන් දෙදෙනා ඒ කර්තව්‍ය හරියටම කරා කියලා. ඒ දෙන්නට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ අතර මේ හැම දෙයකටම උදව් කරපු මගේ ආදරණීය සහෝදර ගුරුතුමියන් වෙත මගේ ආදරය පුද කරනවා. එයාලා තමයි මේ හැම දෙයකම දෙවනැල්ල වගේ. ඔයාලගේ දරුවෝ පිටිපස්සෙන් ඉඳගෙන මේ හැම දෙයක්ම කරන්නේ. මම කියනවා විතරයි. එයාලා තමයි ඒවා කරන්නේ. ඉතින් මේ ගෞරවය ඒගොල්ලන්ට මම පුද කරනවා මේ අවස්ථාවේ. ඉතින් දෙමව්පියනි ඔයාලගේ දරුවෝ ගොඩාක් දක්ෂයි. මම හිතනවා ඉතින් දාපුවාරදී තමුතු පොඩි දේවල් තමයි දැක්කේ. ඒ දැකලා හොඳ කමෙන්ට් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉතින් මේ මෙයාලා දක්ෂ කරපු මේ දක්ෂකම් ඉදිරියට ගෙනියන්න. මෙතනින් නිමා කරන්න එපා. විධිමත් අධ්‍යාපනයට ගියාම මේ දරුවන්ගේ පස්සෙන් ඉඳලා මේගොල්ලෝ තවත් දක්ෂය කරන්න. මගේ දරුවෝ තුන්දෙනාම මේ වේදිකාවේ පිළිගැනීමේ කතාව කරපු අය. ඉතින් එයාලා මේ අද වේදිකාවක බය නැතුව කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ ලබන පන්නරය. මේ ලැබෙන පන්නරය ගොඩාක් වැදගත්. ඉතින් මෙයාලා අතාරින්න එපා. මෙයාලට හොඳ තැනකට අනාගතේ යන්න පුළුවන්. හැමදාම පිටිපස්සෙන් ඉන්න. ඉතින් ඔයාලා හැමෝම ගොඩාක් මහන්සි වුණා, වෙහෙසටපත් වුණා. උදව් උපකාර කරපු සියලුම දෙනාට මම මගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් මේ වචන ස්වල්පේ නිමා කරනවා. ස්තුතියි. සුබ සන්ධ්‍යාවක්.